සුබදසක් අපයාලු හැමෝටම ඉතින් අද මේඩින් කතා කරන්න යන මීට කලින් මම කතා කල නැති මාතෘකාවක් ගැන ඔන්න අද මේඩින් අපි කතා කරන්න යන්නේ ලෝකෙන හොඳම් ප්ලේස පස් දෙනෙක් ගැන ඉතින් ඊට කලින් කියන්න ඕනේ ලෝක මීටට හොඳ ප්ලේසත ගොඩක් ඉන්නවා ඉතින් ඒ අතරින් කිසිප දෙයක් ගැන තමයි මං අද කතා කරන්න ඉතින් ඊට කලින් කියන්න තවත් දෙයක් සස්කයිප් කල එකතු වෙන්න කියල මතක් කරන්න හගතා බෙල් නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න ඇති අය අනිවාර්යෙන් නොටිෆිකේෂන් ඔන් කරලා වීඩියෝ සෙට් වෙන කියලා මතක් කරන්න ඇති. ඔයාගේ මේ වගේ free fire play කරන යාළුවෝ ඉන්නවනම් එයාට ෂෙයා කරන්න මේ වගේ දේවල් තවත් දැනගන්න. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. number 5 එහෙම නැත්නම් පස්වෙනි ප්ලේයර් තමයි Xerox FF කියලා කියන්නේ. ඕන ඉන්දියාවේ ඉන්න සුපිරම් ප්ලේ කෙනෙක් කියලා මෙයා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ PC තමයි මෙයා වැඩිම ප්ලේ කරන්නේ. ඔයාලට පේන ඇති ස්පෙඩ් බලා ඉන්න කී දෙනෙක් ඉන්නවද කියලා 20 දෙනෙක් ස්පෙඩ් බලා ඉන්නවා මෙයාගේ ප්ලේයින් ගැන. ඉන්දියාවේ තවත් සුපිරම් ප්ලේ කෙනෙක් තමයි මෙයා. ටූර්නමන්ට් වගේ ප්ලේ කරන ප්ලේ කෙනෙක්. ඉතින් යාගේ වීඩියෝ බලන්න කැමති කට්ටිය channel එකට සෙට් වෙලා බලන්න. ඉතින් ඔන්න number 4 එහෙම නැත්නම් හතරවෙනි ප්ලේයර් තමයි White 444 කියලා කියන්නේ. ඉතින් විශේෂම කැපිලා පේන ප්ලේ කෙනෙක් විදිහට White 444 අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙයාගේ ප්ලේන් ගත්තට පස්සේ ඉතින් ආයෙ සුපිරියක්ම තමයි. ඉතින් මෙයාගේ වෝල් ස්පීඩ් එක වගේම මෙයාගේ ඇකියුරසි එකත් මාරම විදිහට තියෙනවා. ඉතින් මෙයා ගොඩක්ම දුරට PC තමයි ප්ලේ කරන්නේ. ඒ වගේම මොබයිල් ප්ලේ කරන වෙලාවල් තමයි මෙයා ග්ලෝබල් වටේම ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මෙයාටම ආවෙන වෙච්ච සුපිරිම ප්ලේන් ස්ටයිල් එක. මෙයාගේ වීඩියෝස් වලට සහ මෙයාගේ ප්ලේන් වලට කැමති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ channel එකට ගිහිල්ලා එයාගේ වීඩියෝස් බලන්න කියලාත් මතක් කරනවා. ඔන්න ලිස්ට් එකේ number 3 එහෙම නැත්නම් තුන්වෙනි ප්ලේයර් තමයි රයිස් ස්ටාර් කියලා කියන්නේ. ඒ ඔන්න ඉන්දියානු ප්ලේ කෙනෙක් වෙන මෙයා ආයෙත් සුපිරම ප්ලේ කෙනෙක්. ඉස්සර ඉඳලම Free Fire එකේ ඉන්න සුපිරම ප්ලේ කෙනෙක් විදිහට මෙයා හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙයා වැඩිපුරම ප්ලේ කරන්න විශේෂයෙන්ම කියන්න ඕනේ මොබයිල් වලින්. ඉතින් මොබයිල් එකෙන් උපරිම සාධාරණයක් කරන මේ ප්ලේයර් ඉතින් ඉන්දියාවට කැපිලා තමයි මේ ප්ලේ එක දෙන විශේෂත්වය තමයි මෙයාගේ මුණ තාම කවුරුත් දැකලා නැහැ. ඒ කියන්නේ B2K වගේ ඒ වගේ ප්ලේස් වලනම් යාගේ මූණක් පෙන්නනවා. FB වල වගේ එම තවත් සෝෂල් මීඩියාස් වල යාගේ මූණ පෙන්නලා වීඩියෝස් ෆොටෝස් දාලා තිබ්බට මෙයා කවුද කියලා තාම හරියට දන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි කවුරු වුණත් සුපිරම් ප්ලේ කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන් මෙයාව. ඉතින් මෙයාගේ channel එකක් තියෙනවා. ඉතින් හැමෝම subscribe කරලා මෙයාගේ වීඩියෝස් බලන්න කියලා මතක් කරනවා මෙයාට කැමති. ඔන්න ලිස්ට් එකේ number 2 එහෙම නැත්නම් දෙවෙනි ප්ලේයර් තමයි BNL කියලා කියන්නේ. ඒ ඉස්සරින් ඉඳලම සුපිරම ප්ලේයින් ස්ටයිල් එකක් තියෙන one tap ලෝකේ රජු කියලා කියන මේ BNL ආයේ Free Fire වල බිහිවෙච්ච මේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච සුපිරම ප්ලේයර් කෙනෙක්. ඔයාලට පේන ඇති මේ වීඩියෝ එකෙන්ම මෙයාගේ ප්ලේයින් ස්ටයිල් එක කොහොමද කියලා. ඒ ඔන්න 6 සොටියක් ගත්තට පස්සේ අනිත් ප්ලේයර්ස්ලාට මෙයාත් එක්ක හැරෙන්නවත් බැරි තරම්. ඉතින් one tap විතරමයි මෙයා ගොඩක්ම ගහන්නේ. මෙයාත් ඒ කස්ටම් එකක් කියලා බැලුවොත් එම අනිවාර්යෙන් බින්දුවටම කණ්ඩේ වෙන බවලන් හොඳටම සහතිකයි. ඉතින් ඒ වගේ තමයි මෙයාගේ channel එකට ගිහිල්ලා වීඩියෝස් ටික බලන්න කියලා මතක් කරනවා. ඔයාලා මෙච්චරලා පුන බලා හිටපු කෙනා ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඔන්න අපේ ලිස්ට් එකේ පළවෙනි ප්ලේයර් තමයි Born to Kill. එහෙම නැත්නම් B2K කියන්නේ. ඉතින් ඔන්න ස්නයිපර් ලෝකේ රජු කියලා හඳුන්වන අපේ B2K ඉතින් ලෝකේ ඉන්න සුපිරිම ප්ලේයර් දැනට. ඉතින් මෙයාගේ ප්ලේන් ස්ටයිල් එක ගත්තොත් එහෙමනම් ඉතින් අනික් ප්ලේයර්ස්ලට ළඟින්වත් යන්න බෑ. ඉතින් ලෝකයක්ම කතා වෙන ලෝකයක්ම දන්න මේ ප්ලේයර් නම් ඉතින් ආයේ සුපිරියක්ම තමයි. Free Fire වල දැන්ටමත් නම සටහන් කරලා ඉන්නේ උපරිමයෙන්ම ලෙජන්ඩ් කෙනෙක් කියන්න පුළුවන් Free Fire ප්ලේ කෙනෙක් තමයි මෙයා. ඉතින් ඔන්න අපිට BR රෑන්ක් එකදී ඔයා මොකද කරන්න කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.